බුදුන් ඉදිරියේහි ඇඳිලි බැඳ වැඳ නමස්කාර කරමින් බුදු ගුණගී අප්‍රමාණ ගණන් ගයන්නේ නම් ඒවායේ බලයෙන් අප්‍රමාණ සැප සම්පත් ලබන්නේය. යම් කෙනෙක් මේ සූත්‍රය දරා සිටින අයෙකුගේ ගුණකථනය කොට මහත්සේ වර්ණනා කරන්නේ නම් ඕහට ලැබෙන සැප සම්පත් ඊටත් වඩා අධිකතර වන්නේය. යමෙක් මේ සද්ධර්ම පුණ්ඩරීකය වැළඳගෙන දේශනා කරන්නාහට කල්ප 8 කෝටියක් තිස්සේ ඇසට ප්‍රිය වඩන නොයෙක් රූපයන්ගෙන්ද කන්කලු නාදයන්ගෙන්ද මිහිරි සුගන්ධයන්ගෙන්ද දිව පිනවන රසයන්ගෙන්ද ස්පර්ශයට ප්‍රිය උපදවන නොයෙක් වස්තුන්ගෙන්ද පූජා ලබන්නේය. එසේ කොට එක් මොහොතකට පමණක් ඒ සූත්‍ර ධර්මය ඇසීමට භාග්‍ය ලබන්නේ එයින් ලබන්නා වූ ආනිශංස අප්‍රමාණ වූ ප්‍රීතියට හේතු වන්නේය. බයිෂජ්ජ රාජ, මම මෙසේ කියමි. මා විසින් නොයෙක් ධර්ම සූත්‍ර දේශනා කරන ලද්දේ වන ඒ වූ සියලු ධර්ම සූත්‍රයන් අතුරින් මේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය අතිශ්‍රේෂ්ඨ වන්නේය. බයිෂජ්ජ රාජ, දැන් ඔබට මෙසේ කියමි. මා දේශනා කළ සූත්‍ර අතුරින් උතුම්ම සූත්‍රය වන්නේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයයි. නැවත බුදුන් වහන්සේ තව වරක් බෝධිසත්ව මහසත් බයිෂජ්ජ රාජයන් හට මෙසේ කියන්නේය. මා විසින් ගණන් වශයෙන් ගතහොත් ප්‍රමාණ කළ නොහැකි දසලක්ෂ ගණන් සූත්‍ර ධර්ම දේශනා කර ඇත්තේය. දේශනා කරමින් සිටින්නෙමි. මා විසින් දේශනා කරන ලද්දා වූද දේශනා කරනු ලබන්නා වූද සූත්‍ර අතුරින් මේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය වටහා ගැනීමට දුෂ්කර වූ ධර්මය වන්නේය. බුදුවරයන් වහන්සේලා විසින් ප්‍රකට නොකරන ලද්දා වූ ධර්මයෙහි අරටුව ඇත්තේද මේ සූත්‍රයේය. මෙය නොසලකිල්ලෙන් බෙදා හැරීමද පැතිරවීමද නොකළ යුත්තේය. මෙය තථාගත සම්බුද්ධයාණන් වහන්සේ විසින් මනසේ ආරක්ෂා කොටගෙන ඇත්තේද මේ දක්වා ප්‍රකාශ කොට නොමැත්තේද වන්නේය. බුදුන් ජීවත්ව සිටින කාලයේද මෙයට ඊර්ෂ්‍යා කරනු ලබන්නේද ද්වේෂ කරනු ලබන්නේද වෙයි. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව කොතරම් නම් එසේ කරනු ලැබිය හැකිවන්නේද? බයිෂජ්ජ රාජ, ඔබ මෙය දැනගත යුතුය. තථාගතයන්ගේ පරිනිර්වාණයෙන් පසුව යමෙක් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය පිටපත් කරයිද, දරා ගනීද, ආරක්ෂා කරයිද, කියවයිද, හඬ නගා කියවයිද, එයට දානාදී පූජෝපහාර පවත්වා එය වෙනත් අයට දේශනා කරයිද, එවිට තථාගතයෝ උන්වහන්සේගේ සිවුර පොරවා ඔවුන් ආරක්ෂා කරති. තවද වෙනත් දිසාවල වැඩවෙසෙන බුදුවරයන් වහන්සේලාද ඔවුන් දෙස බලාගෙන ඔවුන්ව ආරක්ෂා කරන්නේය. එබඳු පුද්ගලයන්ට භක්තියේ මහත් බලයද, ප්‍රාර්ථනාවේ බලයද, කුසල් මූලයන්හි බලයද ලැබෙන්නේය. එබඳු පුද්ගලයෝ තථාගතයන් වැඩවසන ස්ථානයේම වෙසෙති. තථාගතයන් වහන්සේ සිය අතින් ඔවුන්ගේ හිස පිරිමැද ආරක්ෂාව සලසති. බයිෂජ්ජ රාජ, මෙම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කරන්නේ යම් ස්ථානයකද, කියවන්නේ, හඬ නගා කියන්නේ, පිටපත් කරන්නේ, සංඝායනා කරන්නේ, තබා ගන්නේ යම් තැනකද එහි සප්තමාණික්කයෙන් අලංකෘත වූ ස්තූපයක් කරවිය යුත්තේය. එය
මහත් උසින් හා පළලින් යුක්ත විය යුත්තේය. මනාව සැරසිය යුතු වන්නේද වේ. තථාගතයන් වහන්සේගේ ශරීර ධාතු කොටස් එහි තැන්පත් කිරීම අනවශ්‍ය වූවකි. මක්නිසාදයත් එහි සම්පූර්ණ තථාගත කායම අන්තර්ගත වූයේ වනැයි දත යුතු බැවිනි. මෙම ස්තූපයන්ට නොයෙක් මල්මාලා සුවඳ විලවුන් දජ පතාකයන්ගෙන් සැරසීමද අලංකාර වියන් බැඳීමද තූර්ය වාදනයන් පැවැත්වීමද ගාථා සජ්ජායනයද කළ යුත්තේය. මෙම ස්තූපයන් දකින යමෙක් ඒවාට වැඳ නමස්කාර කොට පුද පූජා පවත්වන්නේ නම් අනුත්තර සම්‍යක් සම්බෝධියට ළඟා වන්නාහුය. බයිෂජ්ජ රාජ, බෝධිසත්ව මාර්ගය පුරුදු කරන බොහෝ පිරිස් ගෘහවාසීව සිටියත් පැවිදිව සිටින්නේ වුවත් ඔවුන් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දකින්නට, ඊට ඇහුම්කම් දීමට, කියවීමට, හඬ නගා කියවීමට, වැළඳ ගැනීමට හා එයට පූජා කිරීමට කැමැත්තක් නැත්තේ නම් ඔවුහු බෝධිසත්ව මාර්ගය තවමත් සුදුසු ආකාරයෙන් පුරුදු පුහුණු නොකරන්නේ යැයි සැලකිය යුත්තේය. නමුත් යම් පුද්ගලයෙක් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ඇහුම්කම් දෙන්නේ නම් ඔහුට සුදුසු ආකාරයෙන් බෝධිසත්ව චර්යාව පුරුදු පුහුණු කිරීමට හැකියාව ලැබෙන්නේය. සත්වයින් අතුරින් බුද්ධ මාර්ගය සොයන ඔවුන් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දකිද්ද, ඇහුම්කන් දෙද්ද හෝ අසනු ලැබුවෝද විශ්වාස කර තේරුම්ගෙන වැළඳ ගනිද්ද එබඳු පුද්ගලයන් අනුත්තර සම්‍යක් සම්බෝධියට ආසන්න බව ඔබ දැනගත යුතුය. බයිෂජ්ජ රාජ, පිපාසයෙන් පෙළෙන යම් පුරුෂයෙක් ජලය සොයන්නේ ඔහු උස්බිමක තැනිතලාවක වතුර සොයා ලිඳක් හැරීමට පටන් ගනී. නමුත් පසෙහි වියලි ගතිය දකින ඔහුට වතුර ඇත්තේ තවත් බොහෝ ගැඹුරින් බව වැටහෙයි. ඔහු උත්සාහයන්නත් නොහරේ. ටිකෙන් ටික හාරන පස තෙත ගතියෙන් යුක්ත වන බව දැනගනී. ක්‍රමක්‍රමයෙන් තවත් හාරද්දී පස් මඩ ගතියෙන් යුක්ත වන බව දැනගනී. දැන් ඔහු එම ලිඳ තව තවත් හැරීමට සිතෙහි අධිෂ්ඨානය ඇති කරගනී. ජලය ළඟම ඇති බව දැන් ඔහු දන්නේය. බෝධිසත්වයන්ගේ මාර්ගයද මෙසේම වන්නේය. යමෙක් හට තවමත් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය අසන්නට ලැබී නැත්තේද, අවබෝධ වී නොමැත්තේද, පිළිතුරු දීමට නොහැකිව සිටීද, ඔහු තවමත් අනුත්තර සම්‍යක් සම්බෝධියට බොහෝ දුරස්ත බව දැනගත යුත්තේය. නමුත් එවැනි පුද්ගලයෙකුට සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ඇසීමට, තේරුම් ගැනීමට, පුරුදු කිරීමට හැකියාව ලැබෙන්නේ නම් ඔහුට අනුත්තර සම්‍යක් සම්බෝධිය ලබා ගැනීමට සමීප විය හැකි වෙයි. හේතුව කුමක්දයත් අනුත්තර සම්‍යක් සම්බෝධියට ඇතුළු වන සියලු බෝධිසත්වයන් එසේ කරන්නේ මේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය තුලින්ම වීමය. මෙම සූත්‍රය යථාර්ථ ස්වરૂපය පෙන්වා දීමට සුදුසු ක්‍රියාමාර්ගයට දොරටු විවෘත වන හේිනි. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ ගැප් වී ඇති ධර්මය දුරස්තව කිසිවෙකුට සමීප කරගත නොහැකි ලෙස සැඟවී ඇත්තේය. නමුත් දැන් බෝධිසත්වවරුන්ට ධර්ම මාර්ගය කියා දෙමින් ධර්මය අවබෝධ කරවන බුදුන් වහන්සේ ඔවුන්ට මේ සූත්‍රය ප්‍රකාශ කරති. බයිෂජ්ජ රාජ, සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ඇසීමෙන් යම් බෝධිසත්වවරයෙක් විස්මයට පත්වෙයිද,
සැකයට හා තැති ගැනීමට පත්වෙයිද? ඔහු බෝසත් මගට පිළිපන් නවකයෙකු බව දත යුත්තේය. ශ්‍රාවකයෙකු එය අසා විශ්මයටත් සැකයටත් සන්ත්‍රාසයටත් පත්වන්නේ නම් ඔහු අහංකාර මානාධික බැවින් පීඩිත වූවකුසේ සැලකිය යුතුය. වෛශාච රාජයනි, බෝසත් මග යන යම් මහසත්වරයෙක් තථාගතයන්න් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු මේ සූත්‍රය දේශනා කරන්නට ඉදිරිපත් වන්නේ නම් හෙතෙම පළමුව තථාගතයන් වැඩ සිටි කුටියට ප්‍රවේශ විය යුතුය. උන්වහන්සේගේ සිවුරු පෙරවගත යුතුය. තථාගතයන් වහන්සේ වැඩ සිටි බුද්ධාසනයේ වාඩි විය යුතුය. ඉන්පසුව එම අසුනේහි මනාව හිඳගෙන සිව්වණක් පිරිසට මේ සූත්‍රය ප්‍රකාශ කළ යුත්තේය. තථාගතයන්ගේ කුටිය නම් සියලු සත්වයන්ට ඇති මහා කරුණාව හා මෛත්‍රිය පිරි මානසික තත්වයයි. තථාගතයන්ගේ සිවුර නම් මනසේ ඇති මෘදු මොලොක් බව හා ඉවසීමයි. තථාගතයන්ගේ ආසනය නම් සියලු ස්වභාවික සංසිද්ධිවල ශූන්‍යත්වයයි. එනිසා යම් මහසත්වරයෙකු ආසනයක සුව පහසුව වාඩි වී සියලු බෝසත්වරුන් සහ සතර ශ්‍රාවකයන් වෙනුවෙන් නොසැලෙන මනසින් යුතුව විස්තරාත්මකව මෙම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දේශනා කළ යුතුය. වෛශාච රාජය, මෙසේ මේ සූත්‍රය ප්‍රකාශ කරන කල්හි මම මගේ දිව්‍ය වූ බලයෙන් නිර්මාණය කරන ලද පිරිස් ඒ ධර්ම ශ්‍රවණය සඳහා එවන්නෙමි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් එවන්නෙමි. ඒ පිරිස මේ ධර්මය ශ්‍රවණය කරන්නාහුය. එය සඳහා පිළිපදින්නාහුය. ඒ අනුව යන්නාහුය. ඒ ධර්ම භානකයා ඒ ධර්මය දේශනා කරනුයේ ජනශූන්‍ය ස්ථානයක නම් එතැනට මම බොහෝ පිරිස් එවන්නෙමි. තවද යක්ෂ, නාග, අසුර, ගාන්ධර්ව, මහෝරග, කින්නර ආදී නොයෙක් දෙනා ධර්ම ශ්‍රවණයට එවන්නෙමි. වෙනත් ලොවක වෙසෙන මම වරින් වර මාගේ බුද්ධකාය ධර්ම භානකයානට දක්නට සලස්වන්නෙමි. භානකයන් හට මේ සූත්‍ර ප්‍රකාශනයේදී යම් වාක්‍යයක් වාක්‍ය ඛණ්ඩයක් ප්‍රකාශ කිරීම මගහැරී ගියහොත් මම ඔහු නිවැරදි කරවන්නෙමි, මතක් කරවන්නෙමි. ඒ අනුව ඔහු එය සම්පූර්ණයෙන් සත්‍ය වූ පරිදිම දේශනා කරන්නේය. එම අවස්ථාවේ තථාගතයන්ෝ එහි තේරුම් ගාථාවකින් නැවත මෙසේ කියන්නේය. කිසියම් පුද්ගලයෙක් මේ සූත්‍රය ශ්‍රවණය කරන්නේ නම් අලසකම ඉවතලා ඇහුම් කන්දිය යුතු වන්නේය. සූත්‍රය ඇසීමට අවස්ථාවක් ලබා ගැනීම දුෂ්කර වන්නාසේම විශ්වාස කිරීම හා පිළිගැනීමද ඉතා දුෂ්කර වන්නේය. පිපාසයෙන් පීඩිතව වතුර සොයන පුද්ගලයෙක් කඳු මුදුනක සමතලා තැනක ලිඳක් හාරන්නට වන්නේය. ඔහු ලිඳ හැරීමේදී පසේ වියලි ගතිය දකිත්ම සිතන්නේ වතුර තවත් බොහෝ දුරකින් නැති බවයි. නමුත් තව තවත් හාරන්නේ තෙතමනය හා කිරිමැටි දෙක ජලය සමීපයේ ඇතැයි නිසකයෙන් දැනගනී. වෛශාච රාජ, සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ඇසීමට නොහැකි වන සත්වයන්ද මේ හා සමාන වෙයි. ඔවුන් සිටින්නේ බුද්ධඥානයට බොහෝ දුරිනි. මේ ගැඹුරු සූත්‍ර ධර්මය අසන්නා ශ්‍රාවක ධර්මය මනාවත්පත් කරගනී. මේ සූත්‍ර රාජයා ශ්‍රවණය කොට වැළඳගෙන ඒ ගැන මෙනෙහි කරන්නා
බුද්ධඥානය සමීපයට පත්වන්නේය. මේ සූත්‍රය දේශනා කරන්නට යන යම් බෝසත් මහසත්වරයෙක් වෙයිද, ඔහු බුදුන් වැඩ සිටි කුටියට ඇතුළු වන්නේය. එහි බුද්ධ චීවර පෙරවාගෙන බුද්ධ ආසනයෙහි මනාව වැඩහිඳ අභීතව සූත්‍රය සිව්වනක් පිරිසට විස්තර කර ප්‍රකාශ කළ යුත්තේය. බුද්ධ කුටිය නම් මහා කරුණාව හා මෛත්‍රියයි. බුද්ධ චීවරය යනු ඉවසීම හා මෘදු මොලොක් බවයි. බුද්ධ ආසනය නම් මේ සියලු ධර්මයන්ගේ ශූන්‍යතාවයයි. මේ ගුණයන්ගෙන් පරිපූර්ණ වූයේ ඒවා වැළඳගෙන මේ සූත්‍රය දේශනා කරනුයේ කිසිවෙක් ඒ දේශනාවට පරිභව කරයිද, කැත්ති පොළු මුගුරු කැට කැබලිතිගෙන පහර දෙයිද, ඒ අවස්ථාවේදී සර්වඥයන් වහන්සේ සිහිපත් කොට ඉවසා සිටිය යුතු වන්නේය. කෝටි දසදහස් ගණන් ක්ෂේත්‍රයන්හි මගේ නිර්මල වූ ආනුභාව සම්පන්න බුද්ධකාය මවා පාන්නෙමි. සත්ව සමූහයා වෙනුවෙන් අප්‍රමාණ කල්ප කෝටි ගණන් තිස්සේ ධර්මය ප්‍රකාශ කරමි. මාගේ පරිනිර්වාණයෙන් අනතුරුව කිසියම් පුරුෂයෙක් මේ සූත්‍රය දේශනා කිරීමට ගනීද, මාගේ ප්‍රාතිහාර්ය බලයෙන් මම ඒ ධර්මය ශ්‍රවණය සඳහා සිව්වනක් පිරිස මවා පෙන්වමි. එසේ එන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන පිරිසිදු පැවතුම් ඇති පිරිස් ඒ ධර්ම බානකයන්න් හට බුද්ධ පූජා පවත්වන්නාහුය. යම් පාපී පුරුෂයෙක් ඒ ධර්ම බානකයන්ට කැති පොළු මුගුරු කැට කැබලිතිගෙන පහර දීමට එන්නේ නම් ඒ බානකයාව ආවරණය කොට රැක ගැනීමට මම මිනිසුන් මවා පෙන්වන්නෙමි. ඒ බානක තෙමේ යම් ජනශූන්‍ය ස්ථානයක මේ සූත්‍රය දේශනා කරන්නේ නම්, කියවන්නේ නම්, ගායනා කරන්නේ නම් මම මගේ නිර්මල ශෝභාමත් බුද්ධකාය මවාගෙන සිටින්නෙමි. ඒ බානකයාණන්ට යම් වාක්‍යයක් වාක්‍ය ඛණ්ඩයක් කියවීම මගහැරී කියහොත් ඔහුට එය මතක් කර දෙන්නෙමි. ඔහුට නිවැරදිව හා සම්පූර්ණව දේශනා කිරීමට සලස්වන්නෙමි. යමෙක් මේ සූත්‍රය සිව්වනක් පිරිසකට දේශනා කරන්නේ නම්, යම් ජනශූන්‍ය ස්ථානයක කියන්නේ නම්, ගායනා කරන්නේ නම් මම ඔහුට මගේ නිර්මල බුද්ධකාය පෙනෙන්නට සලස්වන්නෙමි. මම එතැනට දේව, නාග, යක්ෂ, සුර අසුරාදී මහ පිරිස් ඒ ධර්මය ඇසීම සඳහා එවන්නෙමි. මෙසේ මේ සූත්‍රය දේශනා කරන කෙනෙක් වෙත්නම් ඔහු මේ ධර්මය කියවීමෙන් මහත් ප්‍රීතියක් භුක්ති විඳින්නාහ. විශේෂතා පැහැදිලි කරමින් කරදරයකින් තොරව ඔවුහු මේ දේශනය පවත්වන්නාහ. බුදුන් වහන්සේ විසින් මොවුහු සැමවිටම ආරක්ෂා කරනු ලබන්නාහුය. යමෙක් මේ ධර්මය දේශනා කරන්නා වූ මහා සත්වරුන් ඇසුරු කරන්නා වූ නම් ඔහු බෝධිසත්ව මාර්ගයට කඩිනමින් ප්‍රවිෂ්ඨ වන්නාහුය. මෙසේ මේ සූත්‍රය අසා දැනගන්නා වූ ඒ ජනයා ගංගා නදියෙහි වැලි කැට හා සමාන බුදුවරුන් දක්නාහුය.